මං කෙලින්ම යනවා හොස්පිටල් එකට. හොඳයි. ටයිම් එක ගිනොම් එළි වෙනකම් මුළු පළාතම පෙට්‍රෝල් කරා. රයිට් සර්. නෝනාවරණි මහත්තුරුනි අවාසනාවකට වගේ හෙම්වත් කරන්න ටිකක් අමාරු වෛක්‍යයක් තියෙනවා නම් එතෙන්ට රන්දිනිය යවන එක අපේ සිරට. What I say is that there's no point in talking about it. I think the Ceylon police have come a long, long way since the time of the British. And today we are modern, we are efficient, we are dynamic. So it is up to us to maintain and improve on those standards instead of talking about the past glories of our police officers, that's all. Excuse me, sir. Abhiratna. මගේ පවුලට පළවෙනි බබා හම්බෙන්න ඉන්නවා. එයාවත් දාලා තමයි මම මේ මරු කතරට ආවේ. නියම පොලිස් නිලධාරියෙකුට තමන්ගේ රාජකාරියට වඩා සේවයක් නැහැ. කෙවල් දොරවල් පවුල් පන්සල් ගැන හිත හිතා පොලිස් සේවය කරන්න බෑ. මේවා තමයි අපේ ගෙවල්. අපේ රාජකාරිය තමයි අපේ එකම විනෝදේ. තේරුණාද? All right, gentlemen. That will be all for today. And thank you very much. පුංචි ළමෙක් වගේ. ඔයාලා තව ටිකක් කල්ලානකොට පුංචි ළමයි දෙන්නෙක් ඉඳි හුරතල් කරන්නේ නේද? දෙන්නේ? ඒ කවුද? බඩේ ඉන්න එකයි මමයි.